The powerful revelation of the man of God to the young man who came, seeking freedom in life. මේ ප්‍රශ්නේ පිටිපස්සේ මේ රෝගී පිටිපස්සේ වා කිව්වට තියෙන මන්ත්‍ර වල කියලා. නමුත් එතන තියෙන මන්ත්‍ර වලට යාද. අන්දක්ක කාන්තාවක් දෙන්නේ. එක්කෙනෙක් වාගේ අම්මා එක්කෙනෙක් ප්‍රේම කරපු නෑ. දෙන්න තමයි වාගේ ලයිෆ් එකේ මේ දේශේ. ඒ ජීවිත තනියෙච්ච තනියදලා ජීවිත කොහොමද? ඔයා විශ්වාස කරලා ජීවිත ගොඩනගන්න පටන් ගන්නවා. පුද්ගලයන්ව විශ්වාස කරලා. හැබැයි ඔයාගේ වටේ ඉන්න හැම පුද්ගලයාම මේක ඔයාව යූස් කරනවා. ඔයාව පාවිච්චි කරනවා. ඔයාගෙන් වැඩ ගන්නවා. ඔයා අදට සමානයි අතකොල්ලෝ. අස්විලි කෙනෙක් නෙමෙයි. ඔකෙලින් කෙනෙක් නෙමෙයි. උදා අදවා මෙතන ඉන්න නිසා, ආලේ දෙන්න තියෙන නිසා, දෙවෙනි සිදුරු වල ඉන්න නිසා. ඔය ජීවිතේ වාතාවරණය මගේ වයිෆ්ගේ ප්‍රශ්නත් එක්ක වා රයිස් ලෝඩ් රයිස් ලෝඩ් අම්මගේ මගේ අම්මාත් එක්ක මට ඉන්න ඕනි. එයාගේ මිදන් මිකුල් ඇහියන් කියලා. ඒකන අම්මා කොයිදම දෙන්න. ඕකේ කාටද ප්‍රශ්න කරන්නේ අම්මයි? මගේ ඔය බින්ද මේක කොහොමද දෙන්නේ? වා මේක දීපා දීපා මේක විශ්වාසය නැහැ. හැබැයි මේක මම කියවනවා. දැන් මම මාව විශ්වාස කරනවා. දැන් ඔයාලට මම විශ්වාස කරනවා. ඔයා නොකියපු දේ මම මට කියවනවා. ඔව් දැන් බෙල දුක සාරනා ඉතිලා තියෙන අයිය පෙරද කමිටියේ. ඒතර දැන් සිත් එක මම බුදුදහම අරගෙන හැම ආගව කරමු. ඕකේ. නෑ. අද මම හිතනවා. මාව විශ්වාස කරනවා. ඔයා නොකියපු දේ මම කියවනවා. හalleluya.